Hello everyone. Today we're going to talk about one of the leading white grape variety in the world, Chardonnay. Keep in touch. ඉතින් කොහෙන්ද මේ ශාදොනේ ඉස්සෙල්ලම හොයාගන්නේ? ශාදොනේ ඔරිජිනලි එන්නේ ෆ්‍රාන්ස් වල බර්ගන්දි කියන ඒරියා එකේ ශාදොනේ කියන විලේජ් එක ඒත් එක්කම මේක ඇතුලේ තියෙන මැකොනේස් කියන රීජන් එක ඇතුලේ තමයි මේ ශාදොනේ කියන විලේජ් එක හොයාගන්නේ. ඊට පස්සේ ශාදොනේ අපි කැටගරයිස් කරනවා old world and new world කියලා. old world countries වලට අපිට ෆ්‍රාන්ස්, ස්පේන් ඒත් එක්කම ඉතාලි හඳුන්වන්න පුළුවන් අතර new world countries වලට යද්දි South Africa, Argentina, USA, Australia, Chile ඒත් එක්කම New Zealand වගේ countries ඕගොල්ලන්ට basically හඳුන්වන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි යමු climate condition. cooler climate වල හැදෙන ශාදොනේ වලට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් ගොඩක්ම citrus fruit. ඒ කියන්නේ green tartaric fruit characters. උදාහරණ විදියට green plum, green apple, pear, lemon වගේ fresh acidity තියෙන tartness එකක් තියෙන fruits වල තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම chablis, champagne, burgundy වගේ areas වල සහ Sonoma Coast USA වල ඊට පස්සේ New Zealand වල Marlborough වගේ regions වල ඊට පස්සේ Willamette Valley වගේ cooler climate areas සහ region අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි Chardonnay warm and moderate climates වලට වෙන් කරද්දී ගොඩක්ම එන්නේ stone fruit සහ tropical fruit characters. stone fruit වලට peach ඊට පස්සේ melon, tropical fruits වලට ගොඩක්ම ripe, bananas, mango, pineapple වගේ tropical fruit characters අනිවාර්යයෙන්ම pronouncedly ඔයගොල්ලන්ට මේ warmer climate සහ hotter climate වලින් එන Chardonnays වලින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ Chardonnay මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා වගේ මේ chart එකෙන් පෙන්නනවා cooler climate ඉඳලා warmer climate යද්දි කොහොමද fruit characters වෙනස් වෙන්නේ කියලා. තවත් style එකක් තමයි Chardonnay ඔයගොල්ලන්ට age කරන්න පුළුවන්. එතකොට Chardonnay age කරද්දි මේකේ primary aromas අර fruit වලින් එද්දි age කරද්දි secondary aromas develop වෙනවා. ඊට පස්සේ tertiary කියන්නේ සාමාන්‍යයෙන් bottle aging වලට යද්දි Chardonnay එක ඇතුලේ ඔය dead yeast වලින් develop වෙන characters. අවසාන වශයෙන් ඔයගොල්ලන්ට මම පෙන්නලා තියෙනවා oak aging වලට ගිහිල්ලා secondary aromas develop වුණ Chardonnay එකක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් flavors සහ characters. මෙතෙන්දි vanilla, hazelnut ඒත් එක්කම creamy buttery touch එකක් බලා ගන්න පුළුවන් malolactic fermentation එකකින් එන. ඊළඟට අපි බලමු wine and food pairing. ඉතින් මේක තමයි අපේ ඊළඟ මාතෘකාව. මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගත්ත කියලා අනිවාර්යෙන්ම comment එකක් තියන්නත් අමතක කරන්න එපා. Thank you for watching Wine Man.